සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි ඔබ වෙත මම ගෙන එන්නේ ඔයාලා ආසාවෙන් බලා ඉන්න තවත් ලස්සන දේව කතාවක්. ඇත්තටම දරුවනේ විශේෂයෙන්ම වරන්ලාභී දරුවන් නිසියාකාරව දැනගත යුතුයි හරිම දෙවියන්ගේ කතා පුවත. එහෙම නැති වුණොත් වරන්ලාභී දරුවන් කරන වැඩ අතරමඟ නවතිනවා. මොකද අපේ පුණ්‍ය ශක්තිය අනුව අපිට ලැබෙන ඥාතිවරම් හෝ දේවවරම් වේවා නිසියාකාරව නොදෙන වැඩ කරන්න ගියොත් తాවකාලිකයි දරුවනේ. එම නිසා මන් මේ මගින් ඔයාලට දැනුවත් කරන්න හිතුවේ කාටම හරි යහපතක් උදා කරගන්න පුළුවන් වෙයි කියලා. ඔයාලා අහලා තියෙනවද දරුවනේ වලානේ අම්මා දේවතාවිය ගැන? අපේ රටේ ප්‍රධාන ගණේලා සැලකෙන දේවතාවියක් තමයි මේ වලානේ අම්මා දේවතාවිය කියන්නේ. ප්‍රධාන දේවාලය පිහිටලා තියෙන්නේ සත්කෝරළේ ඓතිහාසික තිස්සව පුදබිමේ. මේ දේවතාවිය ජනතාවගේ මහත් හර්ෂයට ලක්ුණු දෙවඟනක්. ඔයාලා අහලා තියෙනවද දරුවනේ වලගම්බා රජුරෝ ගැන? වලගම්බා රජතුමා සැඟවිලා ඉඳලා තියෙන්නේ තිස්සව පට්ටව ලෙන්වල. තිස්ස නම් උදාර සෙබළුකගේ දියණියක් බව තමයි සැලකෙන්නේ වලානේ අම්මා. ඇය නව හැවිරිදි වියේදී තිස්ස විහාරයට සමීපයේ තම මවත් එක්ක නාන්න ළිඳකට යනවා. එතනදී වලානේ අම්මට ඇගේ පණාවයි කැඩපතයි ගේන්න අමතක වෙලා. අම්මා ඒක ගේන්න ආපහු යවනවා. ඒ ගිය මොහොතේ නොසිතූ ලෙස ඇගේ පෙර සසරේ කරපු පින්බහිමයත් සමග පින්බලයත් සමග ඇය දේවත්වයට පත් වෙනවා. ඊට පස්සේ දේවත්වයට පත් වෙලා වලානේ අම්මා දැන් යනවා. යනකොට ඉස්සෙල්ලම හම්බෙනවා දරුවනේ පත්තිනි මෑණියන්. පත්තිනි මෑණියන් ගැන ඔයාලා හැමෝම දන්නවනේ. අපේ ප්‍රධාන දෙවියන් ලෙස සැලකෙන වරන් වලට අධිපති දෙවියන්නේ පත්තිනි මෑණියන් කියන්නේ. ඉතින් දරුවනේ පත්තිනි මෑණිය හමු වුණාට පස්සේ වලානේ අම්මගෙන් පත්තිනි මෑණියෝ ප්‍රශ්න කරනවා. එතකොට වලානේ අම්මා කියනවා මම දැන් දේවතාවියක් කියලා. පත්තිනි මෑණියන් කියනවා එහෙනම් ඔබගේ තෙදෝද පෙන්වන්න කියලා. ඉතින් දරුවනේ මේ වලානේ අම්මා ඇහි පිල්ලක් ගහන තැනින් විශාල කළුගල් තලාවක් මඩ කරනවා. ඊට පස්සේ ඒකේ වී වපුරලා අස්සනු නෙලලා කිරි විතුරවලා පත්තිනි මෑණියන්ට පිළිගැන්වලු. එයින් ඊටම සතුටටපත් වුණ පත්තිනි මෑණියෝ තමන්ගේ ඔසරි පටෙන් පටියක් කිරලා වලානේ අම්මගේ සලුවක් වගේ පලන්දලා වරන් දුන් බව තමයි ඔන්න වලානේ අම්මා දේවතාවිය ගැන පවසන්නේ. ඉතින් දරුවනේ වරන්ලාභී සියලුම දරුවන් මෙම දෙවි දේවතාවුන් ගැන දැනගෙන කටයුතු කරන්න ඕනේ. පුද සත්කාර නිසියාකාරව හරියට කළොත් කවදාවත්ම වරදින්නේ නැහැ. ඒ නිසා දරුවනේ මම ඔයාලට ආයේ දේවතාවන් ගැන ලස්සන කතාවක් ඔයාලාගේ දැනුමට එකතු කරගන්න තමයි උත්සාහ කරන්නේ. මගේ දරුවන්ට දේව කතා මුලින්ම අවබෝධ කරගෙන තව ඉස්සරහට ඒවැයින් වරන්ලාභී දරුවන්ට පිහිටන ආකාරය, වැඩ ගන්න ආකාරය, ඒවැයින් කරන සෙත් ශාන්ති කර්ම ගැන හැමදේම පැහැදිලි කරනවා. වරන්ලාභී සියලු දරුවන්ට ගුප්ත ශාස්ත්‍රය පිළිබඳ ගවේෂණ කරන දරුවන්ට මහඟුම උපකාරයක් වේවා කියලා මම මේ පුංචි වදන් ටිකෙන් දේවත්වයන් ගැන සැලකෙන කතා